ඔබතුමා රූපවාහිනී වැඩසටහනකම බලයට එමට පෙර ප්‍රකාශ කරා මන්ත්‍රී වරප්‍රසාද ඔබතුමා හෝ ඔබතුමාගේ කඳවුරේ කිසිම කෙනෙක් ගන්නෙ නැහැ කියලා. මං ගාව වීඩියෝ එක තියෙනවා. දැන් කවුරුත් ගන්න නැද්ද? වීඩියෝ එක පිළිගන්න අවශ්‍ය නැහැ. අපි මන්ත්‍රී ගන්නවද නැද්ද දැනට? මොකක්ද මන්ත්‍රී වරප්‍රසාද කියලා නිශ්චිතව නම් කළොත් මම කියන්න. දැන් ඔබතුමාලා වාහන පාවිච්චි කරන්නේ නැද්ද? මන්ත්‍රීවරු බස් එකේ යනවා කියලා කිව්වා. බස් එකේ ජනතා සේවය කරනවා කියලා කිව්වා. මම බස් එකේ ගිහලා ජනතා සේවය කරනවා කියලා කිව්වේ නැහැ. මොකද මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පෙර ඉඳලා මට වාහනයක් තිබුණා. මම අදටත් පාවිච්චි කරන්නේ මගේ පෞද්ගලික වාහනේ. මේ වැඩසටහනට ආවේ වාහනේ. දෙවෙනි එක අහන්න. නෑ දෙවෙනි එක නෙමෙයි. පළවෙනි ප්‍රශ්නේ උත්තර ලැබුණේ නැහැ. මොකද්ද? ඔබතුමා කිව්වේ ඔබතුමාගේ කඳවුරේ පක්ෂ කිසිම කෙනෙක් මාලිමාවේ කිසිම කෙනෙක් මේ වරප්‍රසාද ගන්නෙ නැහැ. අපි මේ වැඩ කරන්නේ. මොකද්ද වරප්‍රසාද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ගොඩාක් තියෙනවා. හරි ඔබතුමා එක අහන්න. අපි ගමු දැන්. හරි ගන්නේ නැති වරප්‍රසාද කියන ගොඩක් නෑනේ නෑ දන්නේ නෙමෙයි. ගන්න ඇතිරි ගුවන් මේක ඔය දෙක කරන්න එපා. හරිද? ඔයා උත්තරය දෙන්න. හරිද? මම උත්තර දෙන්න බෑ. බෑ හේතුව තමයි ඕගොල්ලෝ බොරු කිව්වේ. ඔන්න දැන් ඔය කෑල්ල විතරක් කපලා හිට වගේ channel එකේ ගහන්න එපා. මේ මම කියන උත්තරේ දාන්න. මං කියන උත්තරේ දාන්න එපා. ඒක බොරු බව මෙතන ඔක්කොම දාන්නවද? හරිද? මං කියන උත්තරේ දාන්න. ඔබ කියන උත්තරේ නෙමෙයි. ඔබ ඔයා අහපු කිව්ව ප්‍රශ්නේ එක බොරුවක්. හරි මෙන්න උත්තරේ. ඔබලා කිව්වේ බොරු. දැන් කොහොමද හඳුන්නෙති මහත්තයා යන්නේ පොළොන්නරුවට වෙන්නේ? හොඳයි. පොඩ්ඩක් කොහොමද ගන්නෙ? මෙයා ඇහුවා. අයි කොහොමද නිල නිවාස ගන්නෙ? නිල නිවාස කොහොමද ගන්නෙ? අහලා බලන්න නැද්ද? උත්තරේ ගමු. තුන්වෙනි වටේ කොහොම ඉවර කරනවද නැද්ද? නිල නිවාස අරන් නැද්ද? කවුරුවත් කිසිම මන්ත්‍රීවරයෙක් කොළඹින් නිල නිවාස අරගෙන නැහැ. අරගෙන නැහැ. නිවාස අරගෙන නැහැ මන්ත්‍රීවරු. අරගෙන කියලා අදහස් හරි හරි ඒක තමයි කියන්නේ. ඉතින් ඔය මන්ත්‍රී වරප්‍රසාද තමයි. මාදිවල මට ගිහිල්ලා ඉන්න. ඉතින් මහත්තයෝ මාදිවල නේ ඔයා කියන්නේ ඔයා හරි කතාවක් නේ කියන්නේ. ඕල කිව්වේ ගෙවල් වල ඉඳලා කරනවා කියලානේ. කිසිම ඇමතිවරයෙක් කොළඹ ගෙදරක බොරු කියන්න එපා. කිසිම ඇමතිවරයෙක් ඒක නෙමෙයි කියන්නේ මාදිවල ඉන්නවද? මාදිවල ඉන්නවද? මාදිවල තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස. ඒව තමයි වරප්‍රසාද කිව්වේ. මේ අහන්න. පොඩ්ඩක් හැදුවේ. ඒව පෙන්නලා තමයි. එතකොට මන්ත්‍රීවරු කියපු වාහන පෙන්නලා තමයි මේව ඕනේ නැහැ කිව්වා. බස් එක යනවා කිව්වා. හොඳ අපි උත්තරේ. නෑ මෙතන චතුර මේක අසාධාරණයි. දැන් දිගට බොරු කියන නෑ ඔතමඩ ඔයාම දැන් දිගටම ගැහුවා තමයි මෙතනට අවස්ථාව දෙන්න බැරි වුණා. ඔයාම කතා කරන්නේ නෑ ඔයා පාර්ලිමේන්තුවේ දැන් අපි ප්‍රශ්න විතරේ අහන්න පුළුවන්. බොරු ටික උත්තර කියන්නේ. දෙන්න අවස්ථාව ලැබෙනවා. ඔබතුමාට ඒ කාලේ ලැබෙන උත්තර දෙන්න. ඉවර. එතුමා කිව්වා මම මැතිවරණයට පෙර සම්බන්ධ වෙච්ච වැඩසටහනකදී වරප්‍රසාද ගන්න නැති බව කිව්වා කියලා. මේ හැමෝම මම දැක්ක Facebook එකෙත් අල්ලගෙනවා ගහනවා. ඉතින් බාගෙට අල්ලගෙනනේ අපි පාර්ලිමේන්තු එදත් කියනවා අදත් කියනවා මාලිමාවේ මන්ත්‍රීවරු 159ම රවින්ද්‍ර අයියත් එක්ක සියලු දෙනා අපි කියනවා මේගොල්ලෝ ගත්ත જાතේ කිසිදු වරප්‍රසාදයක් ගන්න. මේගොල්ලෝ කියන්නේ මොකද මේගොල්ලෝ ගත්ත හරි කතාවක් නේ. ඔයාම කතා කරනවද එහෙනම්? නෑ මෙහෙමයි රුවන් බොරු කියන්න එපා ඉතින්. නෑ අපි ප්‍රශ්නයක් විතරනේ අපි අහමු දැන් එතුමා. පොඩ්ඩක් ගත ගන්න මිටක් ගත ගන්න. අපි දැන් මේ හරි ලේසිනේ ඒගොල්ලොන් ගත්ත වරප්‍රසාදයි ගත්තේ නැති ඒ කිව්වන ලේසිනේ. මාදිවල ඉන්නවද? කිසිම මන්ත්‍රීවරයෙක් වාහන පර්මිට් අරගෙන නැත. ඉතින් කලින් ආණ්ඩුවලත් සමහරු ගත්තේ නෑ. ආඩුවක් දීලා නැහැ ඉතින් මට ගත්තේ නේද ලිස්ට් එක කියන්න දෙනවද? විශේෂය කියන්නේ තමුන්නාන්ස. අපි දැන් අපි ප්‍රශ්න විශේෂ ඔයා තනාගතේ මන්ත්‍රී කෙනෙක් වෙන්න ආසාවෙන් පෙන්ෂන් එක නැති කළා. පෙන්ෂන් මට ඕනේ අරුවන් මං හොඳ රස්සාවක්. ඔයා ගැන අපි උත්තර අපි ඔහොම හැසිරෙන්නේ. මහත්තයෙක් නේද? මම ඉතින් ඔයාලට බැන්නේ නැහැනේ. අපි උත්තර ගමු. අපි දැන් උත්තර ගමු. නටුවද නැගිටිලා නැහැනේ. එතකොට ගත්තේ නැති දේවල් මොනවද කියලා අහන්නේ. අහගන්න. පිළිවෙලට අහගන්න මේකක් දාන්න හිට කපලා ඔයාගේ channel එකේ. කිසිම ඇමතිව ඕගොල්ලෝ හරියට බොරුනේ. අපි උත්තරේ දෙමු. අපි උත්තරේ ගන්න දෙමු අවස්ථාව එතුමට. හොඳයි. කිසිම ඇමතිවරයෙක් ජාතික ජනබලවේගයෙන් මේ දක්වා වගකීමෙන් කියන්නේ පුළුවන් නම් හිට හොයලා ගහන්න මේකට. කිසිම ඇමතිවරයෙක් කොළඹින් ගෙයක් අරගෙන නැත. ඇමති නිල නිවාස නැත. කිසිම ඇමතිවරයෙක් ඇමති පඩිය සහ මන්ත්‍රී පඩිය දෙකම ගන්නේ නැත. කිසිම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් වාහන පර්මිට් අරගෙන නැත. කිසිම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් පෙට්‍රල් ෂෙඩ් සඳහා පර්මිට් අරගෙන නැත. කිසිම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් පෙට්‍රල් එලවන්ස් එක ගන්නවද? පෙට්‍රල් එලවන්ස් එක රුවන් එක කියන්නේ ඉවර නෑ තව ලිස්ට් එක දිගයි. පෙට්‍රල් එලවන්ස් එක ගන්නවද? කිසිම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් බාර් පර්මිට් අරගෙන නැත. කිසිම ඇමතිවරයෙක් අයියෝ බුරන්න එපා. කිසිම ඇමතිවරයෙක් මගේ අවස්ථාව. මේ පාර්ලිමේන්තුවෙන් පසු දසවන ලංකාවේ පාර්ලිමේන්තුවෙන් පසු කිසිම ලංකාවේ මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප හිමිවන්නේ නැත. කොච්චර කෑ ගැහුවත් ඔබේ විශ්‍රාම වැටුපත් අහෝසි කළා. අපි අර පෙන්නපු ඉතාම හොඳයි ප්‍රියංකර මහත්මයා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ළඟ තියාගෙන කටපාඩමේ කියවන එක ළඟ තියාගෙන ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන ඉතාම සතුටුයි. අපි දෙන්න ළඟත් නැහැ. එතුමා ළඟ තියෙනවා සර්වජන බලයේ മന്ത്രിතුමා ළඟ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතාම හොඳයි. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා අපි ජාතික ජන බලවේග රජයක් යටතේ ඔය වෛරය බොරු මගේ අවස්ථාව වැටුප අහෝසි කරනවා කියලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා බොරුවක් නෙමෙයි සිංහල කියවන්න පුළුවන් නම් තේරෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප පහොසි කරනවා කියලා අපි විශ්‍රාම වැටුප පහොසි කරනවා. හරි කොන්ද කෙලින්තියන් අභිමානයෙන් කියන්න පුළුවන්. අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි මැතිවරණයට පෙර කිව්වා ජනාධිපතිවරුන්ගේ ඊට පස්සේ දේශපාලකයන් සතුව තියෙන අසීමිත වරප්‍රසාද අපේ ජාතික ජන බලවේගයේ කිසිම මන්ත්‍රී කෙනෙක් පාර යනවා දැකලා තියෙනවද මන් දන්නේ නැහැ ඔබතුමාලා කොහොමද කියලා දෙරණ බලන පොදු ජනතාව දන්නවා මිනිස්සුන් අයින් කරගෙන වාහන පෝලිං වල ඒක වැරදියට දැකලා තමයි ඔයගොල්ලන්ගේ Facebook බලකාය ගැහුවේ අපේ නලින් ජයතිස්ස මහත්මයාට රාජගිරියද හූ කියයි කියලා පැය 72 ටීම් එක ඒගොල්ලෝ හිතුවා කවුරු හරි ධනවතෙක් ව්‍යාපාරිකයෙක් ගියාම කැප් 3-4ක් දියාගෙන අන්න ආණ්ඩුවේ ඇමති කෙනෙක් කියලා ගැහුවා මඩක් කරුණා කරලා හරියට හොයාගෙන ගහන්න වැටුප් ගන්න කිව්වා නේද ඩබල් චෙක් කරගන්න ඕන නම් මට කෝල් එකක් දෙන්න මම කියන්නම් කවුද හිටියේ නෑ මේ අහන්න මන්ත්‍රීතුමා වැටුප් ගන්න කිව්වනේ ජාතික ජන බලවේගය ඉන්ධන දීමනාව ගන්න කිව්වනේ බොරුනේ ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ආර්ථික ප්‍රශ්න නම් මගන්න එපා මොකද දන්නවද මම ওই දෙන්නටම සහ මේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නේ අපේ ආණ්ඩුවට ගහන්න දැන් ඔය පොදුවේ ගහන්න හදන්නේ හැම විපක්ෂයක්ම ලංකාවේ අතීතයේ සිට කරපු දේනේ චතුර. ඒ කියන්නේ ඕගොල්ලෝ හොරු, ඕගොල්ලෝ මුදල් වංචා කරනවා, ඕගොල්ලෝ සැප විඳිනවා. මේ රටේ ජනතාව විරුද්ධ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාහනයක යන එකට නෙමෙයිනේ. මේ රටේ ජනතාව 225ම එපා කියලා පාරට බැස්සේ මන්ත්‍රී විතරක් නෙමෙයි. මන්ත්‍රීගේ පවුල, මන්ත්‍රීගේ දරුවෝ, ගෙවල් ළඟ මිනිස්සු, අසල්වාසීන්, ලේකම්ලා 60-60මාරක් ඔක්කොම රජයේ වරප්‍රසාද භුක්ති විඳපු හින්දා ගෙදර නෝනට විතරක් නෙමෙයි නෝනගේ 60ට කට්ට ගහන්නත් ආණ්ඩුවේ හමුදා සේවකයෝ දාපු නිසා බල්ලෝනාවන් හමුදාව ගත්ත නිසා මිනිස්සු විරුද්ධ වුණේ. එහෙම නැතුව මේ മന്ത്രിට වාහනයක් තියෙන එකට മന്ത്രി ඉන්ධන සානාධාරයක් ගන්න එකට ඔව් ඒකත් කපලා දාන්න. ඒකත් කපලා දාන්න. අපි කිව්වා වාහන කීයද වාහන 1000 අවන්නේ ඉතින් 750යි. වාහන 1750ක් ගේනවා කියලා ජනාධිපතිතුමා වලේ දෙවෙනි ආයේදී කිව්වා. වාහන ගේනවා. දැන් මේගොල්ලෝ හිතන්නේ ඒක දැන් අර ජගත් කුමාර මන්ත්‍රීතුමා කිව්වේ ආණ්ඩුවට වාහන 175ක් ආණ්ඩුවේ ආණ්ඩුවේ ප්‍රධානීන් කියන්නේ රජයේ නිලධාරීන් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්තුමා හරියට මන්ත්‍රීවරුන්ට ඕගොල්ලෝ ගෙනාපු වාහන වගේ නෙමෙයි මේක මන්ත්‍රීවරුන්ට ලැබෙන ඉවර වෙනකොට දීලා යන්න ඕන වාහනයක් ඒ නිසා අපි රජයක් ලෙස කතා කරන්නේ කොහමද අපි කතා කරන්නේ පොදු ජනතාව පිළිබඳව මෙයාලා කතා කරන්නේ කොහමද තාත්තා ජනාධිපති නිසා පුතා බලයට ගේන්න ඒගොල්ලෝ කියන්නේ එහෙම. අපි කතා කරන්නේ ජනතාවත් එක්ක කැපකිරීම කරමු කියලා. අමාත්‍යාංශ වල වියදම් 125කින් අඩු කරා. ඉන්ධන වියදම අඩු කළා. අමාත්‍යාංශ වලට දැනුම් දීම් කරා. මෙයාලා කියන්නේ කොහොමද? ඔබ කැපකිරීම කරන්න අපි ආතල් එකේ ඉන්නම්. අපි කියන්නේ රට හදමු කියලා. මේගොල්ලෝ කියන්නේ අපිට හැදෙන්න දෙන්න කියලා. අපි කතා කරන්නේ සූර්ය බල ශක්තිය. මේගොල්ලෝ අවුරුදු 70 ගානක් තිස්සේ හදලා නැහැ. අපට අවශ්‍යයි දැන් සූර්ය බලය ගබඩා කරගන්න. නේද කැබිනට් තීරණයක් ගත්තා සූර්ය බල ශක්තිය ගබඩා කරගෙන පාවිච්චියට ගන්න බැටරි පද්ධති හදනවා. අපි රජයේ සේවක වැටුප් වැඩි කරපු රජයක්. අවුරුදු 3ක් තිස්සේ අවුරුදු 3ට විතරක් වැය කරනවා රජයේ කෝටි 33000ක්. අපි වතුකම්කරු වැටුප් වැඩි කරනකොට රවින්ද්‍ර සහෝදරයාට මතකයි. නේද විපක්ෂයේ හිටපු සමගි ජනබලවේගය කිව්වා ඕක කළොත් උසාවිය යන්න වෙනවා. ඕක කළොත් ඕගලන්ට නඩු දානවා කියනකොට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩි කිරීම වතුකම්කරුවන්ට කරපු රජයක්. ඒ නිසා මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ ඉන්නේ දෙන්නයි, ඒ පැත්තේ දෙන්නයි. ඔහොම කෑ ගහන්න පුළුවන්. ඔය වින්දනය ලබා ගන්න පුළුවනි. හැබැයි මහ පොළවේ දේශපාලනය, බිමට ගියාට පස්සේ දේශපාලනය, ග්‍රාම සේවා වසම් මට්ටමින් දේශපාලනය එළියට බහින්න බෑ. 103ට නෙමේ 2.50ට වැටිලා තියෙන්නේ. මේ විධායක ජනාධිපතිවරයෙක් හිටපු පක්ෂයක්. විධායක ජනාධිපතිවරු තාත්තා ජනාධිපති බාප්පා ජනාධිපති ලොකු තාත්තා කතානායක එක පුතෙක් ඇමතිකම් හයක් දරුවා එක බාප්පෙක් ඇමරිකාවෙන් ගෙනල්ලා රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා රටක මුදල් ඇමති කළා පවුලක් රාජපක්ෂ සහ සමාගම කියන පවුල පාලනය කරපු පක්ෂයක් එක දශමයක් වෙනස් වෙලා තියෙනවද 2022 දී ජනතාව ප්‍රතික්ෂේප කරපු පොදු පෙරමුණ පොදු ජන පෙරමුණ එක දශමයක් නෑ තාමත් ඉන්නේ ප්‍රතිපත්තියමයි වැඩවසම් ප්‍රතිපත්තියමයි ඉන්නේ ඒ නිසායි මේ වටේදී මම කිව්වේ ඕගොල්ලෝ ඔහොම නම් මහත්තයෝ අපට හෙටත් මැතිවරණය ඊසි